සේවයට අයත් Boeing 737 වර්ගයේ Helios 522 ගුවන් යානයක් සයිප්‍රසී ජාතික ගුවන් තොටුපළේ සිට ග්‍රීසියේ ඇතැන්ස් වෙත ගමන් කිරීම සඳහා පිටත් වුණා. සාමාන්‍ය පරිදි උදෑසන 9ට පමණ ගුවන්ගත වීම ආරම්භ කරන ලද මෙම ගුවන් යානය කිසිදු ගැටලුවක් නොමැතිව ගුවන්ගත වී ඉතාමත් හොඳින් ගමන් කරමින් තමයි තිබුණේ. නමුත් එක්තරා මොහොතකදී ගුවන් යානය යම් කාර්මික දෝෂයක් පවතින බවත් ඒ සඳහා වහා විසඳුමක් ලබා දෙන ලෙස ගුවන් නියමුවන් විසින් පාලක මැදිරිය දැනුවත් කර තිබුණා. පාලක මැදිරියේ සිටි පුද්ගලයන් රේඩාර් භාවිතයෙන් ගුවන් යානය පිළිබඳව පරීක්ෂා කළ අතර එය ඉතාමත් සාමාන්‍ය පරිදි ගමන් කළ නමුත් ගුවන් නියමුවන් ගුවන් යානයේ දෝෂයක් පවතින බව පවසා උදව් ඉල්ලූ පණිවිඩයට පසු ගුවන් යානය සහ පාලක මැදිරිය අතර පැවති සම්බන්ධතාවය ගිලිහී ගොස් තිබුණු නිසාත් මේ වන විටත් ග්‍රීසියේ ගුවන් කලාපයට ගුවන් යානය ඇතුළු වී තිබුණු නිසාත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට ග්‍රීසියේ ක්‍රියාත්මක වෙනවා. ග්‍රීක ගුවන් සේවයට අයත් F-16 වර්ගයේ ජෙට් යාන අධිකක් ගුවන්ගත කර දෝෂයක් පවතින බව පැවසූ ගුවන් යානය සොයාගෙන ඒ වෙත ලන් වී බලන විට ගුවන් නියමුවන් දුටුවේ ඇඟ කිලිපොලා යන දර්ශනයක්. සියලුම මගීන් සිහිසුන් වී සිටි අතර හදිසි අවස්ථාවලදී පමණක් විවෘත වන ඔක්සිජන් ආවරණ සියල්ලම එළියට පැමිණ තිබුණේ ගුවන් නියමුවන්ගේ කුතුහලය තව තවත් වැඩි කරමින්. ජෙට් යානාව පාලක මැදිරිය වෙතට ලන් කළ ඔවුන් ගුවන් නියමුවන් දෙදෙනා පවා සිහිසුන් වී සිටින ආකාරය දුටු නමුත් අද්භූතම කාරණය වූයේ කිසිදු අයෙකුගේ බලපෑමක් නොමැතිව අද්භූත බලවේගයකින් යානය පාලනය කරන ආකාරයට ඉතාමත් හොඳින් පාලනය වීමයි. හදිසියේම ජෙට් යානාවල නියමුවන්ට දැක ගැනීමට හැකි වුණේ පාලක මැදිරිය තුළට අද්භූත පුද්ගලයෙකු පැමිණෙන බවත් ඔහු යානයේ පාලනය තමාතට ගැනීමට සැරසෙන බවයි. සියලුම දෙනා සිහිසුන් වී සිටියේදී පවා ඔහු පමණක් ඔක්සිජන් ආවරණයක්වත් නොමැතිව මෙසේ යහතින් සිටින්නේ කෙසේද යන්න පිළිබඳව ජෙට් යානාවල සිටි නියමුවන්ට පවා ඇති වුණේ බියජනක හැඟීමක්. කෙසේ